good morning. ඔන්න එකටන් අදත් ටික දවසකට පස්සේ පොඩි වීඩියෝ එකක් අරන් එන්න යන්නේ. පොඩ්ඩක් මෙතන සද්ද වෙඩි ගණන් ගන්න එපා. අපි අද යනවා කිලෝමීටර් 750ක් 800ක් වගේ දුර ගමනක්. පොඩි ආසාවෙන්ම යන්න හිටපු ලස්සනටම යන්න හිටියෝ ප්ලෑන් කරන් හිටපු ගමනක්. ඒත් ආසනාවන්ත ලෙස ප්ලෑන් එක වෙනස් කරන්න වුණා. ලංකාවේ අයගේම වැඩේ හින්දා තමයි. ඉතින් මොනා කරන්නද? විශ්වාස කරලා අපි රැවටුණා අන්තිමට. ඒත් අපි සැලෙන්නේ නැහැ. අපි කට්ටිය අපේ ගමන යනවා. එහෙනම් ඉස්සරහට කොහෙද යන්නේ? මොනවද උනේ? මොකද උනේ කියලා විස්තර ටිකක් එක්ක කියන්න. හැමදාම වගේ අපේ සෙට් එක ඉන්නවා මෙතන. ආයි කියන්නේ පුදුමාත්‍යා අපි දැම්ම කියන්නේ නැහැ නේ කොහෙද යන්නේ කියලා නේ. දැම්ම කියන්නේ පස්සේ කියන්නේ පස්සේ හොඳම ටික කියන්නම් මොකද උනේ කියලා. මාක් හරි දානවා බලලා. අපිට උණ අකර තැබ්බේ කියලා දානවා වෙන කරන්න දෙන්නේ. ස්පීක් එකට තමයි හොඳටම කියන්නේ. ඊට පස්සේ ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ ප්ලෑන් එක සෑහෙන වෙලාස් වෙලා තියෙන්නේ. ඒත් අපි සැලෙන්නේ නැහැ. අපි දාගත්ත විදියට අපේ ගමන යනවා. මොකද උනේ විස්තර ටික ඔක්කොම ඉස්සරහට කියන්න. එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉන්න දිගට බලන්න. අපි ට්‍රේන් එක නැග්ගා. ට්‍රේන් එක නැගලා බෑග් ටික ඔක්කොම තියලා කරලා යන්න තින්නේ 30ක් 800ක් තියෙනවා. පැය 4මාරින් යනවා ට්‍රේන් එක. ඊතලෝ. ඉතින් කට්ටිය වාඩිලා ඉන්නේ මේව. දැම්ම බුරුව ගන්න පටන් ගත්තා. 500 පෙන්නලා ඉඳ ගන්න ඕනේ. දැන් වෙලාව පාන්දර 7:47යි. කාට් ගන්නවා මෙයා. ඊවලදී අපේම බරයි යමු. සෑහෙන දුරක් ආවා මැෂින් එකට. අපි මේකෙන් අරන් යන කැෆේ කට්ටිය. ඔව් මේක එකත් නෙවෙයි නෑ මං අහන්නේ. පියන නෑ ෂේප් එක අරන් මාට ආමඩ සිරින කාජරේ අතුනොත් තියෙන්නේ. අරනොත් තමයි කියන්නේ. ෂේප් එක අරන් ගන්න ගන්න. ගාඩි කොහොමද ගන්න? හරි මොකද වුනේ වතුර යන්නේ ගන්න කොලින්. හරි මැෂින් එකෙන් මෙව අරගෙන සල්ලි දාන්න. රුයිත කියන්නේ මේ හොරු දෙන්නේ තනි හොරු දෙන්නේ. ඒ ලොකු කොලේට ගියමු කියලා රුයිත කිව්වා. ඒව හෙන්නේ නැහැ. පහ කරනෝනේ බැරි. ගෑම්මට පටන් ගත්තා. කට්ටිය ගමන යන අතරතුර පොඩි කාට් පාරක් ගන්න ගමන් යන්නේ. එහෙනම් අපි ඊළඟට ඉස්සරහදී යමු. Welcome to my YouTube channel. Hello. ඔන්න ඉතින් අපි ආවා උදේ පාන්දරින්ම ට්‍රිප් එකක්. ඒ ට්‍රිප් එකේ ආවේ කිලෝමීටර් 800 ගණනක් දුර කියලා මං කිව්වනේ. දැන් අපි අපේ අද දවසේ ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. මේ කොයිද කියලා ටාටියක් ඉස්සරහට කියලා ගණන. අපි ආපු ට්‍රේන් එක මේක. අපි ආවේ ප්‍රීමා බිස්නස් ක්ලාස් එකේ ආවේ. ඇත්තරම මේ ගොඩක් ලොකු ෆන් එකක් ගන්න හිතාගෙන ආවේ. වැඩේ හරි ගියේ නෑ. මේ
නොසිතූ විදියට ඒක කල් ගිහිල්ලා ඉස්සරහට කියන්නකො විස්තර. අපි කට්ටියම යනවා අපේ ඉස්සලාම කට්ටිය අරන් ආපු ලැකේජ් ජරා මේවා ටික ඒ ටැංක් වලින් තියන්න ඕනේ. ඒ ටැංක් වලින් තියලා කරලා ඉවර වෙලා ඊට පස්සේ අද දවසේ මේ සිටි එකේ ඇවිදලා සිටි එකේ ඉන්න සිටි එකේ දාලා තියෙන දේවල් බාරලා කරලා ඉවර වෙලා ඉස්සරහට හම්බෙන්න. එහෙනම් ජයවා. ඉතින් අපි ආවා. අපි කට්ටියම ඇවිල්ලා ඉන්නේ කොහෙද මේ? නාපෝලි. අපි කට්ටිය ඔක්කොම නාපෝලි ඉඳන් දුර කතර ගෙවාගෙන ආවේ ලස්සන කොන්සර්ට් එකක් බලන්න. ඒත් අන්තිමට අපි ටිකට් බුක් කරලා, ට්‍රේන් බුක් කරලා, හොටෙල් බුක් කරලා ඔක්කොම කරලා කොන්සර්ට් එක කැන්සල් වුණා. ඒත් අපි සැලුණාද නෑ. කොන්සර්ට් එක කැන්සල් වුණා කියලා අපි සැලුණාද නෑනේ. DJ විහක එක්ක උන පාඩුව මගා ගන්න අපි DJ විහකත් එක්ක අපි අද ඇවිල්ලා ඉන්නවා. වෙරෝනා අපි ආවා. හැන්දෑවක රෑ වුණා කරන්න දෙයක් නැහැ. හැන්දෑවක රෑ වුණා කෙල වුණා. ඒ වුණාට අපි සැලුන්නේ අපි ආවා. කොන්සර්ට් එක නැහැ කියලා සැලුණාද? නෑ. මම නම් සැලුණා. මේක ඉතින් ලංකාවේ කට්ටියට හොඳ පාඩමක්. වීසා ලංකාවෙන් වීසා ඇප්ලූව් කරන්න කලින් ටිකට් විකුණන්න එපා කියන්න තියෙන එච්චරයි. මිනිස්සු ගොඩක් මිනිස්සු දුක් මාන්සලා එන්නේ. ඒ දේවල් නැති කරන්න එපා. ඒ වුණාට අපි සැලුන්නේ අපි යනවා. වෙරෝනා. අපි ආවා වෙරෝනා ටුවර් එක. දවස් දෙකකට යන්නේ මේ ටුවර් එක. දවස් දෙකක ගමන. බලමු. දැන් අපි එහි නාපෝලියෙන් ආවේ පාන්දර 5:50 ට්‍රේන් එකේ. අපි දැන් තමයි 11 මාරයි වෙරෝනා බහිද්දි. වෙරෝනා වැස්සා. දැන් අපි ටිකට් කවුන්ටර් එකේ ඉන්නේ. ටිකට් ගමු. අයියලා ටැක්සි එක ආවා එහෙම. කට්ටිය ටිකට් ගන්න ඉන්නේ. ටිකට් අරගෙන ඉවර වෙලා ඔහොම මම යනවා වෙරෝනා සිටි එකේ පොඩි රවුමක් දාලා කරලා අපිට මොකද අපි බුක් කරපු හොටෙල් එකට අපිට මේ චෙක් ඉන් වෙන්න තියෙන්නේ දවල් 3ට. ඒකට තව වෙලා තියෙනවනේ. ඒ හින්දා පොඩ්ඩක් මේ එතන චෙක් ඉන් එක වෙනකන් අපි පොඩ්ඩක් ඇවිදලා කරලා වෙරෝනා සිටි එකේ පැත්තේ රවුමක් දාලා ඉවර වෙලා යනවා. හවසට මොකද්ද ෂෝ එකකුත් තියෙනවා කියලා නිවුස් එක. අපි ආපු ෂෝ එක කැන්සල් වුණා. අපි හැන්දෑවක කොන්සර්ට් එකට ආවේ. ඒක කැන්සල් වුණා. ඊට උනාට හවස ෂෝ එකක් තියෙනවා කියලා එකක් කිව්වා. ඒ පැත්තෙත් යන්න බලනවා. අපි එන ඉස්සරහට වීඩියෝ එකේ හම්බෙමු. අපි යන තැන් අරන් එන්න. අපි ආවා වෙරෝනා පියස්සා බ්‍රා නේ මේකට කියන්නේ. නෑ මේක අරේනා දි වෙරෝනා. මේක ඇවිල්ලා අරේනා දි වෙරෝනා. අපි ආවා අරේනා දි වෙරෝනා බලන්න. පෙන්නන්නකො මං. රෝම් වල කොලොසියම් එක තියෙන ඒක වගේ පොඩි එකක්. ඒ තරම් ලොකු එකක් නෙමෙයි. ඒ ටයිප් එකට හදපු එකක්. මොන බාගන්න. නිමේෂ් හැන්දෑවක හැන්දෑවක බලන්න ඇවිල්ලා අපි අවුවේ ඉන්නවා. හදනවානේ. මේකේ මොකක් හරි හදනවා වගේ මොකක් හරි වැඩ ටිකක් යනවා. අද ස්ටේජ් එක ගහනවා ඉන්නේ අද වියකගේ DJ පාටි. අපි දැන් ඇවිල්ලා මෙතන ඉන්නේ වෙරෝනා ආරේනා දි වෙරෝනා වල ඉන්නේ. මෙතන අපි කට්ටිය ෆොටෝ ටිකක් ගහලා කරලා තව ඇවිදින්න දැන් තියෙනවා. ඇවිදලා කරලා ඉස්සරහට හම්බෙමු. එහෙනම් එතකන් මම ඉස්සරහට වීඩියෝ එකත් එක්ක ඉන්න. ජය වේවා. අපි ඔන්න දැන් යනවා. අපි ආරේනා දි වෙරෝනා එකේ ගාව ෆොටෝ ගහලා කරලා කට්ටිය දැන් ඉස්සරහට යනවා ජූලියට් තව බලන්න. පියස්ස බ්‍රායකදී යනකම ඉන්නේ. මේ තියෙන පියස්ස බ්‍රායකේ තනිකරම මේක මේ ලේන් එකේ දිගටම තියෙන්නේ මේ shopping කරන්න expensive දේවල් තමයි තියෙන්නේ. shop වගේක් තියෙනවා. ලොකු ගණන් වල ලොකු shop වගේක් තියෙනවා. shop හරියට දිගටම තියෙනවා. අපි දැන් ඒක යන ගමන් ඉන්නේ ඉස්සරහට. අපි එන ඉස්සරහට ගිහලා ජුලියට් ළඟදී හම්බ වෙනවා.
ගත්තේ නැහැ කට්ටිය. ඕනේ චා වල චොර්නාත. කට්ටිය බවුලියගේ මොනවද ඒකට කියන්නේ? බියෝස් බවුලියකට ආවා බියෝස් කන්න. සාමාන්‍යයෙන් අපේ නාමෝලියේ බියෝස් තියෙනවා බවුලියකින් කරන එක අඩුයි. බවුලියකින් බියෝස් දාන්නේ නැහැ. මෙහෙ දිනවා. මෙරෝනවල තියෙනවා. නැත් විතර වීඩියෝ කැලි අරගෙන ගෙනා ගියාම ඔහොම ඉස්සරහට ගිහිල්ලා අපි දැන් ජුලියත් ළඟට යන ගමන් ඉන්නේ පාරේ ඉලිවල හම්බ. අපි ආවා මේ ජුලියත් ගෙදරට ආවා. experience again. Julieta style. Julieta මෙන්න මේ balcony එකේ ඉඳලා තමයි රෝමියෝට අතවනලා තියෙන්නේ. අපි ආවා ඉතින් ජුලියත් අක්කව බලලා යන්න. මේ කට්ටියම ඇවිල්ලා ඉන්නේ මෙතන. කට්ටියම ඉන්නවා මෙතන මේ කොයිද ඇවිල්ලා ඉන්නේ? මේ මොනා කරන්නද ආවේ? කුක්කුවල්ල. තමන්ගේ ගෑනි දිනවමයි වෙන ගෑනෙක්ගේ කුක්කුවල්ල. නිමෙස් අවුලක් වෙන ගන්නේ. උඩ නම් අවුලක්. ජුලියත් මෙතන මෙන්න මේ බැල්කනි එකේ ඉඳන් තමයි රෝමියෝට කතා කරලා තියෙන්නේ. මේ පැත්ත බලන්න ජුලියත් දිහා බලන්න. හරි හොඳට අල්ලලා ඉන්නේ. අහෝ එයා මද. ජුලියත් මේ ලස්සනට වැදුනාද ෆොටෝ එක? ලස්සනද නැද්ද? අල්ලන්න. ආ අනේ ලස්සන ඉද. ජුලියත් දිහා බලන්න. සුදු අයන් ඊළඟට. ස්ටේජ් එක නැංග යන්න. අය සෙනගයක් ඊට පස්සේ මම හරි නෙන්න තුට්ට අමරිකන් නවුලන්නේ නැහැ. මිරිකන්න වයිෆ් මේ ජයන මෙහෙවරක් දානවා. ආය නාකල එකක් ගන්න අය. ඉක්මනට යන්න දෙන්නම්. ඉතින් කියන්නේ නැහැ. අපි ජුලියත් බැලුවා. ජුලියත්ගේ ගෙදරට ගිහිල්ලා ජුලියත්ගේ මොනවද බං කරේ? ජූලියට්ගේ 5කට එකක් ඇල්ලුවා. දෙකක් අල්ලන්න 10ක් ඉල්ලුවා. ජුලියත් හරි අපි ඉතින් දැන් ජුලියත්ව බලලා ජුලියත් උස තිබ්බද? ඔයාට උස තිබ්බේ. ජුලියත් නෑ මට උස තිබෙන්නේ මට උස තිබෙන්නේ. ජුලියත් බැලුවා. බලලා ආවා. දැන් අපි යනවා දැන් වෙලාව 1යි. දවල්ට කන්න යනවා. මෙහි තියෙනවා මේ වෙරෝනවල ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් එකක් සිලෝන් රෙස්ටුරන්ට් කියලා. ඒක දානවා මොරලැස්ස බත් කියලා හරි ප්‍රසිද්ධයි ලංකාවේ කට්ටිය අතර. අපි යනවා ඒකේ රහ බලන්න. අපි යමු රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා යනවා අතරතුර රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා හම්බෙමු. හරි ජය. ඔව්. අනේ සංවාසය බලන්න. හෙලෝ අපි ආවා ඇවිදලා කෝච්චි අරගෙන ට්‍රේන් අරගෙන ආවා සෙලෝන් රෙස්ටුරන්ට් එකට වෙරෝනා තියෙන මොරලැස්සේ බත් එක කාලා බලන්න රස බලන්න.
එහෙනම් අපි දැන් ඕඩේ එක දාලා කරලා ඉවර වෙලා යවට පස්සේ ආයෙ වීඩියෝ කරගෙන යනවා. Hello. අපි වෙරෝනාවල සිලෝන් රෙස්ටුරන්ට් එකේ ඉන්නේ. තකාණියේ අපේ කට්ටිය ආවා මේ බොරලැස්ස බත් එකේ රහ බලන්න ඕනේ කියලා. සිලෝන් රෙස්ටුරන්ට් එකට වෙරෝනා තියෙන ඔය රෙස්ටුරන්ට් එක. අපි ගත්තා. ඇත්තටම නියමයි රහයි සුපිරි. අපි දැන් කනගමන් ඉන්නේ. එහෙනම් කාලේ ඉවර වෙලා ඉස්සරහට අපි අවසර එළියට බයිනවත් එක්ක මේ වීඩියෝ එකත් එක්ක හම්බෙමු. එහෙනම් ජයෝ. ඔන්න ඉතින් වෙරෝනා පැත්තේ ඇවිදලා වෙරෝනා සිටි එක වගේ ටුවර් එකක් ගහලා අපි ආවා අපේ හොටෙල් රූම් එකට. හොටෙල් රූම් එකට මේක ලොකු ගියා. මේ තියෙන්නේ ලිවිංස් ඒරියා එක. කට්ටිය වැඩ වගේ දැනෙන්න ඉඳා. මහන්සි යනවා කට්ටිය. තව ලොකු ටීවී එකක් තියෙනවා. මෙතන ලිවිං ඒරියා එක තියෙනවා. මෙතන කිචන් එක තියෙනවා. මේ විදියට කිචන් එක ලයිට් එක කොහෙන්ද දන්නේ. මේ විදියට කිචන් එකෙන් එළියට ආවම මෙතන තියෙනවා රූම්ස් ටික. එතන එක රූම් එකක්. ඒ රූම් එකට තියෙනවා බැල්කනි එක. බැල්කනි එකේ බලමු අපි view එක කොහොමද කියලා බැල්කනි එකට වෙන්නේ. ලස්සන view එකක් තියෙනවා. බැල්කනි එකෙන් මෙතන මේ රූම් එකෙන් තියෙන ඇක්සස් එකක් කිචන් එකට. ඕකේ. මෙතන තියෙන එක වොෂ්රූම් එකක්. ඒක දැන් ඔක්කොම ඒක බිසි. මෙතන තව රූම් එකක් තියෙනවා. lights go lights going be ඒ බාන්ජ් එකත් බිසි. ඒකෙත් කට්ටිය එතන තියෙනවා තව රූම් එක. කියන්නේ මේකේ රූම් 3ක් තියෙන්නේ. රූම් 3ක ලොකු ගියක්. එදිනින් පේනවා මෙතන ඉන්නේ එක රූම් එකකට වෙන view එක. කට්ටිය එතන පල්ලෙහා වගා බිමක් තියෙන මිනිස්සු වගා ගන්නවා. වගා බිමක් තියෙන මෙතන පල්ලෙහා. ඕකේ. ඔය විදිහට තමයි තියෙන්නේ. ඒ ටික ඔක්කොම එහෙම විදියට තියෙද්දි මෙතන ලිවින් ඒරියා එක තියෙද්දි මෙතන ඉන්න අපේ එතන තමයි බැල්කනි ඒරියා එක. මොකද වෙන්නේ? උලම් පාරකදී ආතල්ලේ බලාගෙන ඉන්නවා. ආතල්ලේ ඉන්නවනේ. ඒ තියෙන්නේ බැල්කනි ඒරියා එක. බැල්කනි ඒරියා එකට තියෙනවා දෙපැත්තට මේ පැත්තේ නම් මොකුත් පේන්නේ නැහැ. බිල්ඩින් තියෙන අර රූම් එකට පෙවුන වගා බිම මෙතනත් පේනවා. ඒකත් එක්ක ලස්සන හුලම් පාරක් කියලා. මෙතන නියම ප්ලේස් එක රැට මේවා. එතන වාඩි වෙලා රැට මෙතන කෝලමක් කරන්න මෙතන නියම ප්ලේස් එක මෙතන. එහෙනම් දැන් රූම් එකට ආවා විතරයි ඔබ පේනවා. රූම් එකට ආවා විතරයි ඇවිල්ලා කට්ටියට මහන්සි පෝස්ට් එකක් දාලා කරලා අපි රැට ජයස්ටි ෂෝ එකේ හම්බෙමු. පෝස්ට් එකක් දාලා කරලා සෙට් වෙලා ඉවරලා අපි රැට ආයෙ එළියට යනවා. එතකොට අද දවසින් අද රෑ ෂෝ එක බලලා ආවට පස්සේ අද දවස ඉවරයි. අද දවස වෙරෝනා ටූර් එක ඉවරයි. හෙට යනවා අපි තව දැනකට. ඒක වෙනම vlog එකකින් එන්න. එහෙනම් ජය වේවා.